අපි අද යනවා ලස්සන පල්ලියකට නේ. කොහෙද පල්ලිය? බියලවල. බියෙල්ලවල. අපි ගිහිල්ලත් නෑ ෆස්ට් ටයිම් තමයි යන්නේ. අපි බලමු එහෙනම් අද පල්ලිය විස්තර ටික. කිව්වේ නේද? හයි. හයි. නෝ. අපි යන්න පිටත් උනා. Ocak ya kan? Pancerosa ne? Ocak ya. ඔන්න ඉතින් අපේ ගමන පටන් ගත්තා. අපි දෙන්න මේ ගමන ගොඩක් ආසාවෙන් හිටියා යන්න ඕනේ කියලා මේ කළු දේව මෑණියන්ගේ පල්ලියකට. මොකද මේක ගොඩක් දුර තියෙන පල්ලියක් නෙමෙයි. අපිට කොහොම හරි පැය දෙකක වගේ දුරක් තමයි තිබ්බේ. කිලෝමීටර් 100ක් විතර තමයි තිබ්බේ. ඉතින් අපි දෙන්න හරි ආසයි මේ වගේ මේ පල්ලි වලට යන්න. අපේ මමයි මගේ මහත්තයයි. ඉතින් අපි හිතුවේ නැහැ කන්දක් නගින්න ඕනි කියලා. ඉතින් ඒ උනාට ලස්සන පරිසරයක් මැද්දෙන් තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න එහෙනම් හරිම ලස්සනයි. මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ ඒකයි. ඉතින් එහෙනම් දිගටම ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක. ඔයාලට පේනවා ඇති දැන් මේ ගස්වල පාට. මොකද අපිට දැන් රස්නේ කාලෙන් සීත කාලෙට චුට්ට එනවා. ඉතින් මේ ගස්වල කොළ ඔක්කොම කොළ පාට, කොළ තැඹිලි පාට, කහ පාට වෙලා තමයි වින්ටර් එකට ඔය කොළ ඔක්කොම බිමට හැලිලා යන්නේ. ඉතින් මේ දවස්වල මාරම ලස්සනයි. ඉතින් මෙන්න මේ පරිසරය විඳගෙන මේ පල්ලියට යන්නේකම ඇති මාරම ඔළුවට මාරම රිලැක්ස්. ඉතින් හරි ආසාවෙන් අපි ගිහිල්ලා ආවා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මේ වගේ රටක මේ වගේ ලස්සන තැන්වලට මාවයි මගේ දරුවෝ දෙන්නවයි මගේ මහත්තයා එක්කන් යනවට එයාට ගොඩාක් පිං ඉතියි.
ඉතින් අපි මේ ලස්සන පල්ලියට ආවා. ඔයාලට ඈතින් පේනවා ඇති පල්ලිය. මොකද කඳු වලින් වට වෙලා තමයි මේ පල්ලිය තියෙන්නේ. ඒක හින්දා චුට්ටක් සීතයි. සහ කන්දක් උඩ තියෙන හින්දා ඉතින් මීදුම ගතිය තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩාක් රස්නේ කාලෙත් නැතුව ගොඩාක් සීත කාලෙත් නැතුව ගිම්හානයේ කාලේ මේ ඉවර වෙනවත් එක්කම වගේ යනකොට අවුතම් මේකේ යනකොට තමයි ඇත්තටම මේ ගස්වල ලස්සන ඉතින් මේ පරිසරයත් අපිට විඳින්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ඈතින්ම තියෙනවා ඒ පල්ලිය තමයි ඔතනටත් ලස්සන කන්දක් උඩ පඩි පෙල් කීපයකින් නැගලා යන්න ඕනේ. ඉතින් හරිම ලස්සනයි පල්ලියත් ලස්සනයි. ඉතින් එහෙනම් අපි දිගටම බලමු පල්ලිය ලස්සන. මේගොල්ලෝ ක්ලයිම්බ් කරලා ඇවිල්ලා තාති මේ පියාවා චර්ච් එකට I'm the tour guide. මේ තමයි ඒ කළු දෙවියන්ගේ ස්ටැචු එක තියලා තියෙන පල්ලිය. මේකේ පල්ලි දෙකක් තියෙනවා. චූටි පල්ලිය තමයි මේ ස්ටැචු එක තියලා තියෙන්නේ. අපි මුලින්ම මේ පල්ලියට ගියා. පස්සේ තමයි අපි ලොකු පල්ලියට ගියේ. ඉතින් මේක පොඩි මේකේ තමයි පූජාවක් එහෙමත් තිබ්බයි වෙලාවේ ලොකු පල්ලියෙත් පූජාවක් තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ දිගටම ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක ලස්සන බලන්න පුළුවන්. මේක තමයි ලොකු පල්ලිය. ඉතින් මේකේ අපි යන වෙලාවෙත් පූජාවක් තිබ්බා. හරිම ලස්සනයි පල්ලිය ඇතුළ. අපි ගිහින් බලමු පල්ලිය ඇතුළට. ඉතින් පල්ලිය ඇතුළෙම හදලා තියෙනවා එක එක පළාත් වලින් එක එක මිනිස්සු හදපු ලස්සන ගවලනවල්. ඉතින් ජේසුතුමාගේ උපත ඉතින් එතකොට ඒක දර්ශනය වුණ විදිය මාරියතුමියට ඒ හැමදේම එක එක කට්ටිය හදලා තියෙනවා එක එක පළාත් වලින්. ඉතාලියේ ගොඩාක් පළාත් වලින් ඇත්තටම හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ ඒකේ කොටස් ටිකක් තමයි මම ඔයගලන්ට වීඩියෝ කරගත්තේ පෙන්නන්න. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලොත් එහෙනම් දිගටම බලන්න වීඩියෝ එක.
අපි පල්ලියට අපි දැන් පල්ලියෙන් පඩිපෙළ ටික නැගලා උඩටත් ගියා. ඊට අපි යනවා දැන් පල්ලෙහාටනේ. සීතයි. පස්සේ කොහෙද යන්නේ? දැන් අපි කන්න යනවා දැන් අපි. ඉතින් අපි කාලිවර වෙලා ගියා කැෆේ එකක් බොන්න. මොකද අපි කෑම හදාගෙන ආවේ. ඉතින් අපි කායකට වෙලා කාලා කැෆේ එකක් බීලා අපි ආපහු එන්න පිටත් වුණා. ඉතින් ඉතාලියේ තව ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මමයි මගේ මහත්තයයි නිවාඩු පොඩ්ඩක් හම්බෙච්ච ගමන් අපි ඉතින් මේ වගේ ළඟ ළඟ තියෙන තැන් වලට යනවා. ඉතින් ඔයාලවත් එතකොට අපිට එක්කන් යන්න පුළුවන් අපේ මේ ලස්සන ජර්නි එකට. ඉතින් එහෙනම් අපි මේ සුන්දර බල අපි ගෙදර බලා යමු. අපි යනවා ගෙදර. ඉවරයි පල්ලිය ඇවිල්ලා. Hooray! Back home! Back home! Back to home. I'm so glad to go back home. I'm not scared actually going down. Down යද්දි scared නැද්ද චූටිදු? No. අපි චූටිදු හරි බයයි down යනකොට. No, නගිනකොට නේ. නගිනකොට බයයි. නෑ නගිද්දි අනිත් පැත්තේ ඉන්නේ ඒක නිසා crash වෙයි කියලා බය. Sometimes කැල්ල නෑනේ safety guard එක. මේ safety guard එක දාගන්න ඕනේ. මේ safety guard එක. අර line තියෙන්නේ. Sometimes ඒව නෑ. හින්දා ඒක නිසා මට චුට්ට බයයි. තාත්ති යටට කියලා. නෑ එහෙම යටට යන්නේ නෑ නේද? That's right. හරි එහෙනම් අපි ගියා. Bye bye.